ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ සනු এডুকেෂන් YouTube channel එකට. ඉතින් මේ විද්‍යාත්මක හේතු වීඩියෝ සීරීස් එකේ part 3 වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝ වල කිව්වා වගේ මම විද්‍යාත්මක හේතු 200කට අධික ප්‍රමාණයක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න, අනෙක් අයට බලන්න, share කරන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. විද්‍යාත්මක කරුණු අංක 1 සූර්යකාන්ත මල් වලින් මාගරින් නිපදවනු ලබයි. සූර්යකාන්ත මල් වල ඇට මගින් තෙල් ලබා ගත හැකි බැවින් එයින් මාගරින් නිපදවනු ලබයි. විද්‍යාත්මක කරුණු අංක 2 අමු කෙසෙල් කැණක් වලකට දමා දුම් ගැසූ විට ඉක්මනින් නිදෙන්නේ ඇයි? අමු කෙසෙල් වල පිෂ්ඨය ඇති හේයින් කෙසෙල් නිදෙන විට එම ගෙඩි වල ඇති එන්සයිම මගින් මෙම පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් කරයි. නමුත් දුම්ගසා රත් කරන විට මෙම කාර්ය ඉක්මනින් වී කෙසෙල් ඉක්මනින් ඉදේ. විද්‍යාත්මක කරුණු අංක 3 කුඩ රෙද්දෙන් වැහි ජලය කාන්දුරවන්නේ ඇයි? කුඩ රෙද්ද තනා ඇති නූල් ජලය උරා නොගන්නා ඒවා වේ. එම නිසා කුඩ රෙද්ද මටට පතිත වන ජල බින්දු එකිනෙක ආකර්ෂණය වී තට්ටුවක් බැඳ ජලය කාන්දු වීම වළකනු ලබයි. විද්‍යාත්මක කරුණු අංක 4 කපුරු බෝල එළියේ තැබූ විට කුඩා වන්නේ ඇයි? වාෂ්ප වන සුළු රසායන සංයෝගයක් වන නැප්තලීන් නැමැති සංයෝගය කපුරු බෝල වල ඇති නිසා වාතයට හසු වීමෙන් රසායන අංශු ඉක්මනින් වාෂ්ප වීමෙන් කපුරු බෝල කුඩා වේ. විද්‍යාත්මක කරුණු අංක 5 නියං කාලයට ජලාශාශ්‍රිත ලිං සිඳී නොයන්නේ ඇයි? ජලාශ නිසා ඒ ආශ්‍රිත වූ භූගත ජලය වර්ධනයක් සිදුවීම නිසා ජලය සිඳී නොයයි. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ තවත් නරඹන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරන්න. අනිත් අයටත් බලන්න share කරන්න. ඔයාලට පහලින් හිතන දේ comment කරන්න. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. සනු education subscribe කරන්න.